බලන්නකෝ මේක හරියට කේක් එකක් වගේ. අද මම චිකන් රොටි පෑන් කේක් එකක් හදනවා තට්ටු. අපේ අම්මා channel එකට මේක අලුත් දෙයක් නෙමෙයි. අවුරුදු 7කට කලිනුත් මේ රොටිය අඩු ආලෝකකරණයක් යටතේ කළා. මේ තියෙන්නේ එක. අවුරුදු 6ට 1,27,000ක් බලලා තියෙනවා. අද එදා වගේ නැතුව හොඳ ආලෝකකරණයක් යටතේ full HD ක්‍රමයට තවත් වෙනස් විදියකට හදන්න කියලා දෙනවා. ඇත්තටම ඔයාලට පේනව නේද මේ රොටිය? මේ වගේ ඒවා රෙස්ටොරන්ට් වල විශාල ගණන්. පාන් පිටි කෝප්ප එකමාරයි චිකන් ග්‍රෑම් 500යි. බිත්තර 5යි. කුළුබඩු ඉතින් ගෙදර තියෙන නිසා ඔයාලට මේක ලේසියෙන් හදාගන්න මම අද කියලා දෙනවා. මේ කෑම එක හදන හැටි පියවරෙන් පියවර කියලා දෙනවා. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව පරිස්සමෙන් ඉගෙන ගන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියා ගන්න. වීඩියෝ එකට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඉස්සෙල්ලම කටු නැති කුකුල් මස් මේ වගේ වතුර පොඩ්ඩක් දාන්න. කරාබුනේටි 5ක් විතර ගම්මිරි සැට කපාපු තේ හැන්දයි. හොඳ පිරිසිදු පොල් තෙල් තේ හැන්දයි. ඔයාට ඔලිව් ඔයිල් තියෙනවා නම් ඒත් ගොඩාක් රසයි. ලුණු තේ හැඳි භාගයක් විතර ගොඩාක් දාන්න එපා. දැන් මම ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියාගෙන පුංචි ලිපේ පොඩි සාස්පානක හිමිහිට තඹ ගන්නවා. හොඳටම අඩු ගින්දරේ විනාඩි 6කට පස්සේ මම පියන ඇරලා චිකන් එක අනිත් පැත්ත දාලා තවත් ගින්දර අඩු කරලා වහලා හිඳින්න තඹ ගන්නවා. දැන් මේ කුකුල් මස් ටික තැඹුණා. ඒ ටික මම පැත්තකට අරගෙන මේකේ තියෙන වතුර ටිකත් ප්‍රයෝජනෙට ගන්නවා. ඒ නිසා නිවෙන්න තියෙනවා. මේ තට්ටු හදන රොටිය ගෙදර තියෙන ඕනම භාජනයක හදන්න මේ වෙලාවේ කියලා දෙනවා. හොඳට අහගන්න. මේ තියෙන්නේ අද මම හදන්නේ මේ සාස්පානේ අඩිය ඝනකමයි. මේක ස්ටේන්ලස් ස්ටීල් ඇලුමිනියම් නෙමෙයි. මේක සිල්කි ගතියක් තියෙනවා. මේ රොටියේ විශේෂත්වය තමයි ඔක්කොම රවුම් එක ගානට එන්න ඕනේ. උස එකක් තියෙන්න ඕනේ. උස නැති වුණත් හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පෑන් වලත් හදන්න පුළුවන්. හැබැයි මේකේ වටේට පොඩ්ඩක් බොක්ක වගේ තියෙනවා. එතකොට ඒ හරියට එනකොට රොටිය පොඩ්ඩක් පැතලි වෙන්න පුළුවන්. එක ගානට මෙන්නේ නෑ. ඔන්න ඔය හරියේ. දැන් මේ රොටිය හදලා ෆිලින් එකත් එක්ක තට්ටු දා ගන්නවා. මං හදන්නේ අද මෙන්න මේ පෑන් එකේ. මෙන්න මේ විදිහට. දැන් මං හදන රොටියට වඩා මේ පෑන් එකේ අඩිය ටිකක් ලොකුයි. ඒ නිසා මම මේ පුංචි පෑන් එක අරගන්නවා රොටිය හදන්න. මේ බලන්න. ඒ පෑන් එකේ අඩියයි මේ අඩියයි දෙකම එක සමානයි. දැන් ඔයාලට මේ වගේ පෑන් නැත්තම් මේ වගේ මේක ස්ටේන්ලස් ස්ටිල් නෙමෙයි. මේකට කියන්නේ ඇලුමිනියම්. ඒකක හදා ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ රොටි තැටියක් ගෙදර තියෙනවා නම් මේකේ රොටිය හදා ගන්න පුළුවන්. දැන් මේකේ ඇලෙන ගතිය තියෙනවා. එහෙනම් ඔයා මොකද කරන්න ඕනේ? අඩියට කෙහෙල් කොලයක් දාන්න. එහෙම නැත්නම් පාච්මන්ට් පේපර් එකක් දාගන්න. පාච්මන්ට් පේපර්ස් කේක් බඩු කඩවල වලත් කිරලා ගන්න තියෙනවා. ගෙනල්ලා තියාගන්න. ඊළඟට ෆිලින් එක ලෑස්ති කරන්නයි යන්නේ. දැන් කුකුල් මස් ටික මේ වගේ අරගෙන පුංචි කෑලි වෙන්න කපා ගන්නවා. ඔයාට කැමති ක්‍රමයකට කපා ගන්න පුළුවන්. හැබැයි පුංචි කෑලි වලට. මෙන්න මේ වගේ පොඩියට කපා ගන්න. බ්ලෙන්ඩ් කරන්න යන්න එපා. දැන් කුකුල් මස් ටික මේ වගේ කපලා තිබ්බා. අවශ්‍ය දේවල් පිළිවෙලින් බලමු. පාන් පිටි කෝප්ප එකමාරයි කිව්වේ මිෂරින් කප්. ඒ කියන්නේ මිලිලීටර 250 කප් එකෙන්. පාන් පිටි කෝප්පේ හොඳටම පිරෙන්න ගත්තොත් ග්‍රෑම් 150ක් තියෙනවා. මෙතන හොඳටම පිරෙන්න ගත්තේ නැති නිසා ග්‍රෑම් 130ක් විතර තමයි තියෙන්නේ. එතකොට මෙතන පාන් පිටි ඔක්කොම ග්‍රෑම් 200ක් තියෙනවා. මම ගෙනල්ලා තියෙන්නේ කිරලා ගන්න පාන් පිටි. දැන් සුපර් මාකට් වල කිරලා ගන්න පාන් පිටි තියෙනවා. මේ පිටි මිශ්‍රණයට දාන්න බිත්තර 2යි. තව බිත්තර 3ක් ඕනේ. මෙන්න මේ පෙන්නන විදියට ඔබලා ගන්න. එල
කිරි. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයක්. මෙතන තියෙන කාලේ කෝප්පයක්. භාගේ කෝප්පෙට පිටි තියෙන නිසා මම මේකට දැම්මා. මේ තියෙන ජින්ජර් ගාලික් පේස්ට්, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, ලුණු කුඩු, කපාපු තේ හැන්දයි, ගම්මිරිස්, කපාපු මේස හැන්දයි, කහ කුඩු, තේ හැඳි භාගයයි. මේ තියෙන්නේ ගරම් මසාලා. ගරම් මසාලා නැත්තම් වාට චිකන් කරි පවුඩර් තේ හැන්දක් දාගන්න. අපේ අම්මා channel එකේ මේ කුළුබඩු හදන හැටි ඔක්කොම කියලා දීලා තිනවා. link සේරම වීඩියෝ එකටයි description box එකේ අවසානයේ දෙන්නම් click කරලා බලන්න. මේ මොකක්ද තලන්නේ? සාදික ගෙඩියක්. උඩ පොත්ත හයියයි. ඒක කැඩුවට පස්සේ පුවක් ගෙඩියක් වගේ කොටසක් එනවා. මේකෙන් භාගයක් අරගන්නවා. ඊළඟට අපිට ලොකු බීලුණු ගෙඩියක්. ලොකු නැත්නම් පොඩි බීලුණු ගෙඩි දෙකක් පොඩියට කපා ගන්න. කැරට් ගෙඩි 3ක් විතර මේ වගේ හීනියට ග්‍රේට් කරගන්න. කරපිංචත් අපිට ඕනේ. පොල් තෙල් මේ සැඳි දෙකක් පෑන් එකට දාලා ඒකට කරපිංච ටික පොඩියට කපලා දාගන්නවා. ඔහොමම දාන්න එපා. කරපිංච යන්තම් බැදෙනකොට ලුණු ටික දාලා ටෙම්පරාදු කරලා ලුණු සිල්කී ගතියක් වගේ එනකොට කැරට් සේරම එකතු කරගන්නවා. කැරට් ටික දාගන්න කලින් මම ජින්ජර් ගාලික් පේස්ට් එක මේ වගේ දාගන්නවා. ඒ ටික මලවලා ඊට පස්සේ කැරට් ටික මලව ගන්නවා. දැන් ගරම් මසාලා, කහ කුඩු, ගම්මිරිස් වලින් භාගයක් දාගන්නවා. ඉතුරු ටික තියාගන්නවා. ලුණු කුඩු මේ සේරම දාලා කලවම් කරනවා. ඒ ටික මම අඩු ගින්දරේ හිමිහිට කලවම් කරමින් උයා ගන්නවා. දැන් ලුණු රස බලන්න. මේ චිකන් තම්මනකොට ලුණු දැම්මා. මේ චිකන් වතුර එකෙත් ලුණු තියෙනවා. ඒකත් එකතු කරන නිසා ලුණු එහෙම වැඩි දාගන්න යන්න එපා. දැන් අපේ කුකුල් මස් ටික මේ වගේ දාලා කලවම් කරනවා. දැන් මේ ටික කලවම් කරලා ලිප ඕෆ් කරලා ලිපෙන් අයින් කරනවා. දැන් ඔහොමම නිවෙන්න තියෙනවා. දැන් අර තෝසේ එකක් වගේ පෙන්නුවේ අන්නේ රොටිය හදන මිශ්‍රණය තමයි මේ හදාගන්නේ. ඒකට බිත්තර දෙකක් දානවා කෝප් එකට. කෝප් එකට දැම්මොත් ගොඩාක් ලේසි. ඒකට අපි අර ඉස්සෙල්ල කුකුල් මස් තඹපු වතුර ටිකක් දානවා. ඊළඟට පිටි ටිකක් දානවා. කලවම් කරනවා. දැන් අපි පිටි කෝප්ප එකමාරක්නේ ගත්තේ. මෙෂරින් කප් එක. එම ප්‍රමාණයම මෙෂරින් කප් එකක් මේක. ඒකෙන් වතුර කෝප්පයක් පුරවලා ගත්තා. ඒ ටික මම සේරම ටික ටික දාලා මේ විදියට පිටි ටික ටික දාලා දිය කරගන්නවා. කොයි වෙලාවකවත් පිටි එකපාරට දාන්න එපා. කියන දේවල් ඒ විදියටම කරන්න. දැන් පිටි ඉතුරු වුණ නිසා අන්තිම පිටි දානකොට ගොරෝසු වුණා. ඒ නිසා තව වතුර චුට්ටක් දාලා ටිකක් දිය වෙන ගානට හදා ගන්නවා. මතක තියාගන්න මෙන්න මේ ගානට ඇරෙන්න වැඩි දිය කරගන්න එපා. හැන්ද අනිත් පැත්තට හරවලා ඇඟිල්ලෙන් හරහට ඉරක් ඇඳලා බලන්න. උඩ පිටි ටික වේගෙන් වැක්කිරෙනවද කියලා. එහෙම වේගෙන් වැක්කිරෙනවා නම් වතුර වැඩි. එහෙමනම් පිටි ටිකක් එකතු කරගන්න වෙයි. දැන් මේ මිශ්‍රණය කලවම් කරලා බලන්න හැන්ද බරට වගේ තියෙනවද කියලා. හැන්ද බරයි වගේ නම් මිශ්‍රණේ තද වැඩි. එහෙනම් වතුර දාගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය පෙරා ගන්නවා. අනිවාර්යෙන් පෙරනවා නම් ගොඩාක් හොඳයි. පිටි කැට තිබුණොත් එහෙම රොටියේ තැන තැන කැට හිටිනවා. ටිකක් වෙලා තියෙනකොට බැට එක ගොරෝසු වෙනවා. එහෙම වුණොත් වතුර පොඩ්ඩක් දාලා වැක්කිරෙන පදමට හදාගන්න. දැන් ලිප තියෙන්න ඕනේ මෙන්න මේ වගේ අඩුමාඩු ගින්දරේ. අපි පොඩි පෑන් කේක් එකක් වගේ දාගන්නවා. හැම එකකටම එකම ප්‍රමාණය දාගන්න. මේ මේස හැන්දෙන් මේස හැන්දි 3ක් දාලා රොටිය මේ විදියට හදාගන්නවා. හැම රොටියකටම එකම ප්‍රමාණයෙන් හැන්දෙන් හැඳි 3 පිටිවක් කරගන්න. වටේ කරකවනකොට ඒ හරියේ නැවතුණාට ප්‍රශ්නයක් නැහැ. පාට වෙනස් වුණාට පස්සේ අනිත් පැත්ත හරවන්න. මතක තියාගන්න රබර් ස්පැචුලා දෙකක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. මගේ රබර් ස්පැචුලා රුපියල් 400ට 500ට වගේ වෙළඳ පොලේ තියෙනවා. ගානට පිච්චුණාට පස්සේ පැත්තකට අරගන්න. ගොඩාක් දුඹුරු පාට වෙනකන් ඉන්න එපා.
මේ බලන්න මේ රොටිය මම හදන සාස්පානේ අඩිය රවුමේ ප්‍රමාණයට තමයි හදාගත්තේ. ඔයා ළඟ තියෙන පුංචි සාස්පානක් නම් ඒ ගානට රවුම හදාගන්න. එකක් ගත්තට පස්සේ සාස්පානේ රස්නේ වැඩි නම් වතුර ටිකක් ඉහළ පිහිදලා නැවත මිශ්‍රණය දාගන්න. දැන් මේ ක්‍රමයට සේරම රොටි ටික හදාගන්න. මම මේ ක්‍රමයට රොටි 10ක් හදාගත්තා. ඒ වගේමයි අඩියටම දාන රොටියයි උඩට දාන රොටියයි මම චුට්ටක් ලොකුවට හදාගත්තා. මේ තියෙන්නේ අන්තිම මිශ්‍රණය. ඒක මම උඩම රොටියට දාන්න තියාගන්නවා. දැන් මේ හදාගත්තු රොටි වලින් උඩ මේකයි යට මේකයි ලොකුයි. ඒ දෙක මම වෙනම පැත්තකට අයින් කරලා තියනවා. මේ තියෙන්නේ ඒ දෙක. දැන් මේ දෙක මං අයින් කරා. ඊළඟට මෙතන 2යි මේකයි 3යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔක්කොම 10ක් හදාගත්ත පිටි කෝප්ප එකමාරයි බිත්තර 2යි වතුර කෝප්ප එකමාරයි. දැන් අපේ මිශ්‍රණය නිවිලා තියෙන්නේ කොටස් වලට වෙන් කරගන්නයි යන්නේ. දැන් මේ රොටි තෝසේ 10ක් තියෙන නිසා ෆිලින් එක මේ වගේ පැතලි කරලා කොටස් 9කට බෙදා ගන්නවා. ඔයා ගාව තියෙන තෝසේ ප්‍රමාණය අනුව කොටස් කරලා බෙදා ගන්න. මගේ ළඟ 10ක් තියෙන නිසා 9කට බෙදා ගත්තා. දැන් මේ ෆිලින් එක එක රොටි තෝසේ උඩට දානවා. ඒ රොටි තෝසේ පොඟව ගන්න. මෙන්න මේ මිශ්‍රණය හදා ගන්නයි යන්නේ. බිත්තර 3යි කිරි කෝප භාගයයි. කිරි කිව්වේ එල කිරි පැකට් කිරි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පිටි කිරි වලින් කෝප භාගයක් හදා ගන්න. ඊළඟට අපි අර කලින් තලලා තියාගත්තේ සාදික්ක ගෙඩිය අන්න ඒක මේ මිශ්‍රණයට ග්‍රේට් කරගන්නවා. අපි ඉස්සෙල්ලා ඉතුරු කරගත්ත නේද ගම්මිරිස් ටික? ඒ ටිකත් මේ මිශ්‍රණයට දාගන්නවා. ඊළඟට ලුණු කුඩු ඇඟිල්ලට මේ වගේ පොඩ්ඩක් අරන් දාගන්නවා. දැන් කෝප්පේ තියෙනව මම ටිකක් පැතලි භාජනයකට දාගන්නවා. ඒකට තියෙනවා නම් ඔරිගානෝ ටිකකුත් දාගන්න. හරිම රසයි, හරිම සුවඳයි. දැන් මේ මිශ්‍රණය හදාගෙන පොඩ්ඩක් රස බලන්න. මතක ඇතිව වැඩි ලුණු දාන්න යන්න එපා. අපේ මිශ්‍රණයේ ලුණු තියෙනවා. අපි හදාගත්තු රොටි තෝසෙකෙත් ලුණු තියෙනවා. අද මම මේ රොටිය හදන්නේ මෙන්න මේ ස්ටේන්ලස් ස්ටීල් සාස්පානේ. ඉස්සෙල්ලම සාස්පානේ ඇතුලේ හොඳට තෙල් තවර ගන්නවා. පොල් තෙල් තමයි මං ගාගත්තේ. ඉතින් ඉස්සෙල්ලම අර ලොකු තෝසි දෙකක් මං තියාගත්ත නේද? අන්න ඒක මේ මිශ්‍රණය ඔබලා ගුලි කරලා අරගන්නවා. මෙන්න මේ වගේ ඇතුළට යනකම් දිගාරින්න එපා. මේ වගේ ඇතුලේ දිගෑරලා තියාගන්න. අපි කොටස් 9කට බෙදුවේ. ඒ ෆිලින් එකකින් එක කොටසක් කරන් මේ වගේ පුරව ගන්න. අඩියටම දැන් මේ ලොකු රොටි තෝසේකනේ පුංචි ඒවා ගොඩක් දැන් අපි ළඟ තියෙනවා. ඒ වයින් මේ වගේ පොඟවල උස්සනකොට ඇඟිලි දෙකෙන් උස්සන්න එපා, කැඩිලා වැටෙයි. ඒ නිසා මේ වගේ පොඟවල අත් දෙකෙන්ම ගුලියට අරගෙන සාස්පාන ඇතුලේදී දිගාරින්න. දිගෑරලා මේ වගේ ලස්සනට අතුර ගන්න. තවම සාස්පාන තියෙන්නේ මේසේ උඩ. ලිපේ තිබ්බේ නැහැ. මේ බලන්න අපේ මේ රොටි එක කොච්චර මෘදු සොෆ්ට් එකක්ද කියලා හොඳටම නවන්න පුළුවන්. අපේ මිශ්‍රණය ගොරෝසු වුණොත් මේක නවන්න බෑ, කැඩෙනවා. දැන් මේ විදිහට දිගෑරගෙන ඒකත් දාගෙන ආයෙත් අර අපි වෙන් කරගත්ත කොටස් 9න් තව කොටසක් දාලා පුරවගෙන ඊළඟ රොටි තෝසෙකත් මේ වගේ දාලා ෆිලින් එක මේ විදිහට දාගන්නවා. මේ වගේ එක එක රොටි තෝසි බිත්තර මිශ්‍රණය ඔබලා අරගෙන ගුලි කරලා සාස්පාන ඇතුලෙන් තියලා දිගෑරලා පුරව ගන්න. පේනව නේද? කියන දේවල් ඒ විදියට කරන්න. ඒ වගේමයි දීප ප්‍රමාණවල ඒ විදියට පාවිච්චි කරන්න. අඩු වැඩි කරන්න යන්න එපා. එතකොට ඔයාට කියපු විදියට එන්නේ නැතුව යයි. දැක්ක නේද? අපේ අම්මා, ඒ කියන්නේ මම පිළිවෙලින් ඔක්කොම අතුර ගත්තා.
මතකයිනේ ලොකු රොටි තෝසෙ දෙකක් හැදුවා. එකක් යටටම දැම්ම අනිත් එක මේ වගේ පොඟවල උඩටම දාලා අතුරගෙන ඉතුරු මිශ්‍රණය මෙන්න මේ වගේ සාස්පානේ වටේට ඇතුල් කරගන්නවා. ඒ ටික යටට යන්න ඕනි නිසා මම මේ වගේ කූරකින් පොඩ්ඩක් හිල් කරා. අනිවාර්යෙන්ම ලිප උඩ මේ වගේ රොටි තැටියක් තියන්න. නැත්තම් ඔයාට මේ රොටිය නම් ගලව ගන්න බැරුව යයි. අඩිය ඇලිලා පිච්චිලා යයි. ඒ නිසා ලිප හොඳටම අඩු කරන්න. රොටි තැටිය රත් වෙනකන් විතරක් ලිප ඔන් කරලා රත් වෙච්ච හැටියෙම ගින්දර අඩු කරන්න. මේ පෙන්නන්නේ විනාඩි 16කට පස්සේ කෝකටත් ඔයාගේ සාස්පාන නෝන් ස්ටික් එකක් නොවේ නම් විනාඩි 5කට විතර පස්සේ ඇරලා අඩියට මේ වගේ ස්පැචුලා එකක් හරි ලීයෙන්දක් හරි දාලා පොඩ්ඩක් බුරුල් කරලා තියන්න. එතකොට ඇලෙන්නේ නැතුව තියෙයි. ස්පැචුලා එක මම වටේට විතරක් නෙමෙයි යට අඩියටම යනකම් තල්ලු කරා. ඊට පස්සේ මේ වගේ සාස්පාන උඩට තියලා අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා මෙන්න මේ විදිහට රොටිය සාස්පාන උඩට දාගන්නවා. අඩුම ගින්දරේ පරිස්සමෙන් උයා ගන්න. නොන් ස්ටික් පෑන් එක උඩට මේ වගේ තට්ටු රොටිය දාගත්තනේ. ඔයා ගාව නොන් ස්ටික් පෑන් එකක් නැත්නම් රොටි තැටියක් නම් තියෙන්නේ ඒකේ උඩ තෙල් ටිකක් ගන්න, කෙසෙල් කොලයක් දාන්න. එහෙම නැත්නම් බේකින් ෂීට් එකක් දාලා ඒකේ උඩට මේක අනිත් පැත්ත හරවන්න. හරවලා මේ වගේ වහලා ටිකක් වෙලා උයා ගන්න. මම මේ රොටිය නැවතත් අනිත් පැත්ත හරවලා දෙපැත්තම පුච්ච ගත්තා. ඔයාට පුළුවන් නම් එහෙම කරගන්න. බැරි නම් එක පැත්තක් වුණත් කමක් නැහැ. දැන් දෙපැත්තම ලස්සනට පිච්චිලා තියෙනවා. ඇත්තටම මේක හරි සොෆ්ට් රොටියක්. ඒ වගේමයි පුදුම රසක්. ආහා හරිම රහයි. චූටි දුවල පුතාලව ලං කරගෙන කට්ටිය එකතු කරගෙන පවුලේ හැමෝම එකතු වෙලා මේ වගේ රොටි හදාගන්න. බලන්නකෝ කී දෙනෙක්ට කැපුවද කියලා. කොහමද අපේ චිකන් පෑන් කේක් එක හරිම ලස්සනයි. දැන් මම ඉස්සෙල්ල කෑල්ලක් කැපුවනේ. ඒ කෑල්ලයි ඊළඟට ඉතුරු වෙච්ච ටික කෑලි 8කට කැපුවා. ඔක්කොම 9යි. 9 දෙනෙක්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් 4 දෙනෙක්ට උනත් දෙක කන්න පුළුවන්. මේ වගේ විශේෂ අවස්ථාවලට කෑම ගොඩාක් අපේ අම්මා channel එකේ කියලා දීලා තියෙනවා. මේ තියෙන පැටිස්, මේ තියෙන කට්ලට්. නිවාඩු දවස්වල ඔන්න හදාගන්න. පැටිස් ක්‍රම කීපයක් තියෙනවා. බේක් කරලා, මාගරින් දාලා බෙදලා, පොල් තෙල් දාලා බෙදලා. ඔයාගේ දකුණට පැත්තේ තියෙන මේ රතු පාට ඩෑන්සින් ඉතලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට මේ වීඩියෝ ටික වීඩියෝ කැටට එනවා. එතනින් ක්ලික් කරලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක මෙන්න මේ ක්‍රමයට ඔයගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ගෙදර උයලා කෑම කන මගේ රටේ ආදරණීයන්ට බොහෝම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට එන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න.